හායි යාළුවනේ. ඔන්න ඉතින් මං අද බෝලකට දෙහෙකුත් අරගෙන ආවේ කොස්කොත්තුවක් හදන්න. අනේ යාළුවනේ ගොඩාක් අය කොස්කොත්තු හදලා තිබ්බ මට ඇත්තටම හදන්නත් බැරි වුණා. ඉතින් මං හිතුවා දැන් කොස්ගෙඩි දෙහෙකුත් මට හම්බුණා. මේක නම් කපන්න නැහැ කියලා හිතුවා. ගෙදර කට්ටියක් නැහැ. මල්ලිත් නැති හින්දා මේ පොඩ්ඩ දෙනා ඉන්නේ මේක ඉදවන්න තියලා මේකෙන් කොස්කොත්තුවක් හදන්න කියලා තමයි මං දැන් හිතාගත්තේ. බොහොම අමාරුවෙන් කොස්ගෙඩි දෙකක් හොයාගෙන ආවම මේක හදන්න ඕනේ හින්දා ඉතින් අපි දැන් මේක හදමු. කරන්න යන්නේ ආසම නැති වැඩක් අනේ. මම දැක්ක පාඩින් දෙන්න යන්නේ. ෂෝකස් ගෙඩිය හම්බුනේ අම්මෝ. නියමට පැහිලා කොස් ගෙඩිය අනේ. කිරි කොස් යන නම් මරු. සුදු අම්මට මේ වැඩේ බාර දෙනවා. එයා ඒක කරනව ගානට පුරුදුයිනේ. අර සුදු අම්මා හිටගෙන අර ඉඳ ගන්න බැරි හින්දා අර හිටගෙන අර ලෑල්ල එහෙම කපන්නේ. එහෙම කපන්නේ. එතකොට දැන් මෙහෙම ඉඳගෙන කපනකොට එයාගේ කකුල් වල දණිස් සමාරු තියෙනවානේ. එතකොට අමාරුයි. දැන් මේ ඔයාලා වීඩියෝ ගන්න හින්දා එයා ඒ ටික අරගෙන ගෙට යන්න හදන්නේ මේ කොස් ටිකත් අරගෙන සුද්ධ කරන්න. ඔන්න ලොකු නැන්දාවා දැන්. ඉතින් යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ තමයි මම දැන් මේකේ කුකින් channel එකේ අර නිකන් කෑම හදන ඒවා දැම්ම ගොඩාක් අඩුයිනේ මම. ඔය එක එක ඒවා ගොඩාක් අය අහන ප්‍රශ්න වලට උත්තර අරන් ආව මිසක්ක ගොඩ කාලෙකින් මෙහෙම මොනවා හරි කෑමක් හදන එකක් ගෙනාවේ. ඉතින් මට අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් කරන්න ඕනේ ඊගාවට ඔයාලට මොනවද ඕනේ කියලා. හායි පැටියෝ. දැන් මේ ගොඩ වෙලාවක මහන්සියකට ප්‍රතිඵලයක් විදිහට ඔයාලට මේ ටික බලා ගන්න පුළුවන්. දැන් මේ ටික කපාගෙන එන්න හීනියට මේක ඒ කියන්නේ සුද්ධ වෙන මෙහෙම දිග අතට කපාගෙන එන්න. ඉක්මනට හීනියට කපා ගන්න ඕනේ. මොට උදව්වක් ගන්නවා දැන් මේ ටික සුද්ධ කරන්න සුදු අම්මා. එයත් නෑ දැන් මේ ටික මට තනියම මේ කන්ද කපා ගන්න තමයි වෙන්නේ. එන වෙලා යයි. ගොඩක් අය මගෙන් අහලා තිබ්බ මං කොහොමද යන්න දන්නේ ඉගෙනගෙන තියනවාද කොහොමද කියලා. මට ඒ කියන්නේ අපේ අම්මා එහෙම තාත් එහෙම කරේ රයිස් කොත්තු කඩයක්. ඉතින් මට ඒක හොඳට පුරුදුයි. අනේ රාජානි. දැන් මං එහෙම්වත් වෙලා ඉන්නේ. මොකද දැන් හිතන් හිටියේ දවල්ට කොස් කොත්තු කනවා කියලා දැන් රැටම කනවා කියලා මං හිතාදාගෙන ඉන්නේ. මේ කොස් කන්දක් කැපුවා කවුරුත් නැහැ උදව්වට. මේ පැත්තට දුම ගහන මම මොකද මේ ස්ටීම් කරන්න යන්නේ කොස් ටික. එතකොට මම කැරට්, එතකොට ලීස්, ගෝවා, බෝන්චි, එතකොට සුදු ලුණු එහෙම ඔක්කොම තලා ගත්තා. දැන් අපි කෙහෙල් කොලයක් කපා ගන්න යනවා. කපාගෙන මේක කොස් ටික ස්ටීම් වෙන්න කලින් උඩින් අපි දානවනේ කෙහෙල් කොලයක්. එහෙනම් අපි කපන් යමු. කොල කෙල්ලක් කපා ගත්තා. මම අද කෙහෙල් කොලේ කන්න කියලා හිතාගෙන ඉන්නේ. අපි දැන් මේකට දාගමු කොස් ටික. අපි දැන් මේක දාලා අම්මෝ කතෙන් මෙන්න අපි වහලා ඒක අපි වහලා ගාන්න හොඳට තැම්බෙන්න. ඔන්න ඔය ගානට වගේ තමයි කොස් ටික තඹ ගන්න ඕනේ. මං අතනොත් චුට්ටක් වැඩි වුණා තැම්බිලා. ඔය ගානට තඹ ගන්න. ඔන්න දැන් ලේසිම නෑ. ඔන්න දැන් අමාරුම වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ මේක හදාගන්න මම ඔක්කොම ටික හදාගෙන තියෙන්නේ දැන්. දැන් තියෙන්නේ මේක දාලා කලවම් කරලා හදලා ගන්න. ඔන්න දැන් අපි පොල් තෙල් ටිකක් දාගන්නවා. රයිස් කොත්තු කඩාවලින් යනකොට එන සුවඳ තමයි මේ සුදු ලුණු සුවඳ. දැන් අපි සුදු ලුණු ටිකක් දාගමු. දැන් අපි තෙල් එකට සුදු ලුණු ටිකක් දාගන්නවා. පුදුම සුවඳක් මේ වෙලාවට එන්නේ. ලුණු පොතු දාපුවාම ගොඩක් රහයි. ඉතින් මම සුදු ලුණු පොතුත් එක්ක හොඳට තල්ලා තමයි මේක දාගන්නේ. අපි දැන් මේකට කරපිංචා රම්පෙත් දාගමු. දැන් මේකට හොඳ රසයක් එනවා. මේ වගේ දැන් අපි ලුණු දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ටිකක් බැදෙන්න දෙනවා. එතකොට රහයි.
දැන් අපි මේ වෙලාවේදී සැමන් එකතු කරගන්න ඕනේ. සැමන් එකතු කරාම පුදුම රහක් එන්නේ. අපි සැමන් එකත් මේ ටෙම්පරාදුවත් එක්ක නිකන් තෙලේ පොඩ්ඩක් බැදෙන්න දෙනවා. මම නම් ගෙදර තෙල් දාපු සැමන් තිබ්බා. මම ඒව තමයි ගත්තේ. මම සැමන් සාමාන්‍යයෙන් පැස්තා හැම හදනකොට දානවා. එතකොට ගොඩාක් රහයි. ඉතින් මම ඒකින්ද මට හිතිලා මේකටත් දැම්මා. ඇත්තටම ඒ වගේම තමයි මෝරම රහට තිබ්බා. අපි දැන් මේකට බිත්තර ගෙඩි 3ක් දාගන්නවා. උදේ කෑවට පස්සේ කෝපි එකක් බිව්වට පස්සේ තාම කෑවේ නැහැ. දැන් මේ සුවඳ එනකොට මෝර බඩගින්නක් එන්නේ. දැන් මේ වෙලාවේදී හීනියට කපාගත්ත බෝන්චි ටික දාගමු. ඔයාලා මේකට කැමති එළවලු වර්ගයක් දාගන්න කිසිම ප්‍රශ්නයක් මම ගෝව ටිකකුත් කපාගත්ත ගෝව ටිකත් මේ වෙලාවෙම දාගන්නවා. මම එච්චර ගෝව අමුයෙන් කන්න ආස නැහැ. ලීස් ටික නම් අන්තිමට දාගන්න. කැරට් ටිකක් දාගන්නවා. ඔයාලා ගෝව අමුයෙන් ගන්න පුළුවන්. ලීස් දාන වෙලාවට ගෝව දාගන්න. මං ආස නැහැ ගෝවයේ රසට. මෙහෙම කවලම් කරගමු. මම කොස් තම්බද්දිවල් ලුණු දැම්මේ නෑනේ. ඉතින් මම මේකට දැන් දෙකටම ඔක්කොටම ඇතිව ලුණු දාගන්නවා. දැන් අපි කෑලි මිරිසුත් දාගමු. දැන් ගම්බිරිස් චුට්ටකුත් දාගමු. අපි දැන් කොස් ටික දාගන්නවා මේකට. අනේ මට ඔයාලට මේක දෙන්න නෑනේ. මට දැන් මේව හදනකොට මතක් වෙනවානේ හැමෝම අම්මට අක්කට කාටවත් දෙන්න විදියක් නෑ. ඔයාලට දෙන්න විදියකුත් නෑ. ඒත් කිසිම කෙනෙක් බඩගින්න නම් ඉන්න හම්බෙන්න නම් එපානේ. ඔන්න අපි දැන් චිකන් දාගන්න යන්නේ. මම චිකන් කෑලි නම් මුකුත් දාගත්තේ දැන් මේ වෙලාවේදී ලීස් ටික දාගන්නවා. ඊළඟට එනවා සුවඳ. දැන් මේ වෙලාවේදී මේ කෝඩු ගන්න මල්ලිව හරි අයියව හරි ඕනේ. දැන් මේ වෙලාවේ කවුරුත් නැහැ උදව්වට. කන්න නම් ඉන්න ඔක්කොම. දැන් මම මගේ කොස්කොත්තුව හදලා තියෙන්නේ. ඇත්තටම මේක අර තියනට වඩා මෝරම රහයි යන්නේ. ඔන්න කෙහෙල් කොලේ දාලා මේ කෑම එක අරගෙන ආවා. ඉතින් දැන් අපි මේක try කරලා බලමු. මෙහෙම කනකොට තමයි රහා. මේ පිඟානක් කනවා වගේ නෙමෙයි කෙහෙල් කොලේ දාගෙන එහෙම කන්නකෝ. ඔයාලත් හැබැයි මේක අනිවාර්යෙන් හදන්න ඕනේ. හදලා බලන්න. දැන් මේ කාලේ කොස් කාලෙනේ ඉතින්. දැන් තව ටික කාලෙකින් ඕක ඉවර වෙලා යනවා. ඊට කලින් හදලා බලන්න. මමත් ගොඩාක් කල් ඉඳන් හදන්න හිටියේ. ඒත් මට හදන්න බැරි වුණා. ඔන්න ඉතින් දැන් අපේ සුදු අම්මා එක්කත් කනවා. ඔන්න බලන්නකො තා චුට්ටක් කාලා වම් කරන්න නැද්ද කියලා. ගගන අහු කරන්න ඕනද? දැන් හරිද? කන්න ඔයාලත් කන්න. එහෙනම් ළමයි හරි. ඔන්න මං අදට ගිහිල්ලා එන්න. ඔයාලා අනිවාර්යෙන් මාව subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් ඔයාලට ඊගාවට ඕනේ මොන වීඩියෝ එකද කියලා මට comment කරන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. බුත් සරණයි bye. අනිවාර්යෙන් try කරන්න.